කොහමද boys and girls අදත් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ සුපිරිම DC බස් ගේම් එකක්. හරි මම නොහිතපු විදියට දෙයක් වෙලා තියෙනවා. 35 දෙනෙක් බලලා ලයික් 3යි යන්නේ. ඔයාලා නිකම් වීඩියෝ බලලා යනවා. ඒ චුට්ටක් සබ්බයක් දාන්න. හරි ඒ කතාව වැඩක් නැහැ. ඔයාලා යා කැමැත්ත අපිට වැඩක් නැහැනේ. අපි යන් අද මේ යන්නේ මෙහෙ. මම ටිකක් බස් එක මොඩිෆයි කරලා ගත්තා. අවුලක් නැහැ. ඔයාලා හොඳ සතුටින් ඉන්නවා ඇති කියලා හිතනවා. ලෙඩක් දුගන්න නැතුව පරිස්සමෙන්. මාත් තොදින් ඉන්නවා. ඔයාලත් තොදින් ඇති කියලා හිතනවා මං. හරි නගින්න බෙන්දර ගන්දර මාතර. එහෙම කියන්න ඕනේ නැහැ. මොකෝ ඒක ඇත්ත බස් යන්නේ නෙවෙයිනේ. අනේ මේකටවත් පුළුවන් නම් ලයික් අඩුම තරමේ ලයික් 20ක් තරම් දෙන්න බලන්න. මගේ ටාගට් එක ලයික් 10. අද මේ වීඩියෝ එකේ ලයික් ටාගට් එක 10. මට සබ්ලා 10ට යන උදව් කරන තව සබ්ලා 8යි ඉන්නේ මට තාම. ඔයාලා උදව්වක් කරයි කියලා හිතනවා. ඔව් හැම වීඩියෝ එකකම ඕක වෙනවා. මම නිකන් සෙල්ලම් කරත් ඕක වෙනවා. අයියෝ මන් දන්නේ ලයික් එකක් දාන්න එන හැමෝම සබ් පාරක් දාන්න. අපිට අග්ගාලයන් මේක වීඩියෝ එක විනාඩි 10ක් කරත් තියලා යන්න බලමු. අග්ගාලයන් ඒක නිසා ඉතින් කියන්න තියෙන්නේ සබ් කරන්නයි ලයික් කරන්නයි විතරයි. මං තව ගේම් ප්ලේ ගේනවා ඔයාලට Free Fire ගන්නවා. Free Fire වීඩියෝ එක Minecraft ඔය වගේ වීඩියෝ ටිකක් මම ඔයාලට ගේනවා. අසනිදි sorry Free Fire කියුණා. අවුලක් නැහැ. මිනිසුන්ට තමයි වරදින්නේ. මම දන්නවා මෙතන මාව හිර වෙනවයි කියලා. ආනේ වෙලාවට බේරෙනවා. මිනිස්සුන්ට තමයි ගයිස් වරදින්නේ. ගණන් ගන්න එපා ඒක නිසා. අවුලක් නැහැ මම මේ සවුන්ඩ් අඩු කරලා තියෙනවා. ඔයාලට ඇහෙන්නේ නැති කියලා හිතනවා. මොකද මේ මං කතා කරන දේ ඔයාලට සවුන්ඩ් එක මගේ ඇහෙන්නේ නැහැ. බස් එකේ සවුන්ඩ් වැඩි කරාම මම ඔයාලට දිගටම දාන් හිතන් ඉන්නේ Free Fire වීඩියෝ ටික. ගොඩක් ප්‍රතිචාරය යයි කියලා මං හිතනවා. මට සබ්ලා 10ට උදව්වක් දෙන්න ඔය නිකන් තියෙන ලයික් බටන් එකනේ මචං. ඕක ඔබන්න මොකටද කුහක වෙන්නේ? ඕකේ වෙයි කියලා ඇඟෙන් භාගයක් යනවායි. ඒක ඔබලා දන්නේ. ඔබ මං ආට තප්පර 10ක් දෙන්නම් ඕක ඔබ. සබ් බටන් එකයි ලයික් බටන් එකයි. මට එන ප්‍රතිචාර හොඳටම අඩුයි යන්නේ. 198ක් වගේ තමයි මට ලයික් කරන්නේ. ඉතුරු 192ම වැරදුනා. 102ක් වගේ තමයි මට ලයික් කරන්නේ. 198ක්ම මාව වීඩියෝ නිකන් බලලා යනවා. එහෙම තමයි සංසාරේ. ඔහොම හැප්පුණා. මම මෙතෙන් පොඩ්ඩක් නවත්තනවා. මට පොඩි වැඩක් තියෙනවා. මට අකල් කරන් එන්න. හරි යක්. අපි යන්න ටක් ගාලා යන්. ඒ කොහෙද යන්නේ? කැලේ යන්න බා ඔයි. යන් අපි යන්. ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මේ බස් ගේම් එක DC බස් ගේම් කියලා ගහන්න. එතකොට එනවා. ඔයාලට මේක ඩේටා ඕන් නැහැ. ඩේටා ඕන් කරලා ගන්න පුළුවන්. නැතත් ගන්න පුළුවන්. ලයිට් ටික දාගමු. ටක් ගාලා හරවන්න බෑ අයියෝ. අපි ලයිට් ටික දාගමු. මේ උඩ තියෙන මේ ඔයාලා අලුත මේ ප්ලේ කරන එක නම් ඔයාලා දන්නේ නැත්තම් මේ උඩ තියෙන මෙන්න මේ වලින් තමයි ලයිට් දාන්නේ. මම කලින් ඉඳලා ප්ලේ කරනවා මම ඩිලීට් කරනවානේ. මෙන්න මේක දැම්මම හොඳටපත් වෙනවා. පේනෝනේ ආයිති බස් එක ආදලා තියෙන්නේ අම්මඩ උඩු. මේක නෙමෙයි දාන් එන්න ඔයාලා උඩට මේ රේසින් කෑල්ල.
බබර් එකේ ඉඳන් ලයිට් පත් වෙනවා. මම ඔයාලට තව චුට්ට දුරක් ගිහින් පෙන්නන්න. වෑන් එකක් කැපිලා. යකෝ මං බැලුවා මේ වේගය යන්නේ නැත්තේ කියලා. බලන්න වෑන් එකක් කැපිලා. ටක් ගාලා ගියා නම් හොඳයි. මේක අදින්නේ නැහැ නේ බස් එක. අපි ටක් ගාලා යන්. අද රැපික් එක වැඩි නේ යන පාරේ. අපි ටක් ගාලා යන්. මගේ කටහඬ ඊට පස්සේ ඔය වීඩියෝ වල තියෙනවනේ ඒකේ හදන්න ඒව මදි නම් මට කමෙන්ට් කරන්න බනනම් දාන්න එපා දෙයියෝ. එතකොට YouTube කරන්නත් එපා වෙනවනේ. අපිට අග්ගාලා සබ්ලා 100ක් ගහගන්න බලමු. ඔයාලා මට සපෝට් එකක් දෙයි කියලා හිතනවා. ඔයාලා ගොඩක් අය මගේ වීඩියෝ බලනවා. ඒත් ලයික් කරන්නේ නැහැ. අම්මට උඩේ අම්මට සී ඒක කොහොම එන්නේ? ඒකට නම් views යන්න ඕනේ. හොඳේ පැත්තක් උස්සන් ගියේ මම. මගේ වැඩකාර කවුරුක් ඉන්නවද? එහෙම වෙච්ච අය එහෙම කරන්න පුළුවන් අය කමෙන්ට් එකක් දාන්න. මේ පාර පුරා යන්නේ හැරෙවෙනවා එක පැත්තකට. මගේ සුක්කානම හරි නෑනේ ඉබෙන්නේ නෑ. එපා වෙලා තියෙන මේ ෆෝන් එක. ටච් වෙන්නේ නෑ. ඔයාලා මගෙන් අහන්න දෙයක් එහෙම තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඒව රිප්ලයි කරනවා. එහෙම බස් ඉන්න. අරෙන් වහන්නේ නැත්තම් මේව කපන්න දියන්නේ. ඔම කපලා යන්න දින්නේ. ඒ මල්ලි හට යන රිවි මල්ලි. අම්මට මේක හැප්පුණේ. ඔලනේ මම කලින් හරි. බස් එකක් එන බස් දෙක අම්මට උඩෝ. අපිට අග්ගාලයන් ඔයාලා කෑසවාදයන් නම් කියන්න සෝරි ඉතින් එනවා කරන් දෙයක් නැහැ. මිනිස්සු තමයි ලෙඩ වෙන්නේ. මම ඉතින් තව චුට්ට දුරයි යන්න තියෙන්නේ අපිට අග්ගාලා යන්න බලමු. හෝන් එකක් ගහමු. රිලවයි කෑ ගහනවා වගේ මේ බස් එකේ සද්දි. අපි වෙට්ටුවක් දාලා වෑන් කාර්යයට. අම්මා ඒ රිවිල් කාර් එහාට යනවා. පොඩ බ්‍රේක් පාරක් ගහලා යන්න. නැත්තම් ඉවරයි. මේ කොයිද? පොඩ්ඩක් බස් එක මෙහෙම පොඩ්ඩක් අයින් කරලා නවත්තගමු. මම මේක දැන්නේ දැක්කේ. මං ගන්නට වහිමු. බග් එක. ඒකේ මට තේරුණා. අවලන්නේ අපි පස්සේ එපිසෝඩ් එකක ඔක බලමු. ඔයාලට පෙන්නම ඔන්න ඔය ගානින් වගේ දාගමු බස් එක. තමන් එහා පැත්තට වහින්න යන. ඔයාලට මම පෙන්නන්නම් ඒක. නැත්නම් මම මොකද්ද අම්මට උඩ. අපි භාග්‍යයක් කරලා ඔය පැත්තට යන් දවසක හවසක ඔබ හමු වන්නට අපි යන් අර වගේ භාග්‍යයක් කරලා ඒ පැත්තට පැනලා. හැබැයි වැඩි දුර නම් යන්න බැරි වෙයි කියලා මං හිතනවා. ඒ රෙවිල් මල් ඉන්නේ ඔහොම ඉන්න මං දාගන්න අප්පන්නේ බෑකෝ. මේ හයර් දුවනා නම් එපා වෙලා තියෙන. අපිට අග්ගාලා යන් වීඩියෝ එක දික් කරන්න බෑ. ඔයාලා බලන අයටත් එපා වෙනවා ඊට පස්සේ.
ඒත් මම පන්න පිටි සඳමාලි. තව චුට්ට දුරයි. අපි යන් කොහොමද අම්මට සිරි වාසියක් නේ. ලයික් කරන්න හැමෝම ලයික් කරන්න ඔය ලයික් බටන් එක නිකන් තියෙන ලයික් බටන් එකනේ මචං. කොබ්බලා දාන්න ඔබලා. අනේ කොහෙද යන්නේ අනේ? කොහමද වැඩ ගැල්ලක් දැම්මේ හොඳේ. හිතන්න එපා කැලේ කියලා. පියම යනවාද කැලේ? අපි ඔය හරියෙන් තමයි ඉන්නේ. ඒක චුට්ටක් එයන් අපි පාක් කරන්න යන්නේ. ඒ කියන්නේ අපි යන්නයි හදන්නේ. කතරගම හැපෙනවා. හරිනේ ඉර වුණොත් නම් ඉවරයි පුතෝ. මෙතනට දුර ඇවිල්ලා. හරි ඉතින් ඔයාලා හැමෝටම බයි ලයික් කරන්න සබ් කරන්න